ඉතින් අද අපි යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න පළවෙනි පියවර ගන්න යන්නේ. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න ඕන මේ මම යුනිට් ට්‍රස්ට් ගැන කරන දෙවන වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න account එකක් හදාගන්න කොහොමද කියලා සහ ඒ account එක හදන්න සුදුසු මූල්‍ය සමාගමක් තෝරගන්නේ කොහොමද කියලා. ඔයා යුනිට් ට්‍රස්ට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයා මුලින්ම කරන්න ඕන මම මේ වීඩියෝ එකට කලින් කරපු වීඩියෝ එක බලලා මේ වීඩියෝ බලන එක. මොකද මම මේ වීඩියෝ එකට කලින් කරපු වීඩියෝ එකේ තමයි යුනිට් ට්‍රස්ට් කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරේ. මේ වීඩියෝ එකේදී මම යුනිට් ට්‍රස්ට් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ මම කෙලින්ම කතා කරන්නේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න account එකක් හදන්නේ කොහොමද කියලා. මම යුනිට් ට්‍රස්ට් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරපු වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකට පහලින් description box එකේ මම දාලා තියන්නම්. ඔයා ඒක ක්ලික් කරලා මුලින් මේක බලන්න. මේ වීඩියෝ එක මම කරන්නේ ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට. හරි එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න අවශ්‍ය account එක. එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න අවශ්‍ය ගිණුමක් නිර්මාණය කරගන්න කොහොමද කියලා. මේ account එක අපිට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන්. කොහෙවත් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. online හදන්න පුළුවන්. මේ account එක හදන්න කලින් අපි මුලින්ම යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න සුදුසු මූල්‍ය සමාගමක් තෝරගෙන ඉන්න ඕන. මම මේ වීඩියෝ එක කරන මොහොත වෙද්දී ලංකාවේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න පුළුවන් මූල්‍ය සමාගම් 16ක් තියෙනවා. මම ඒ 16 ලිස්ට් එක මෙතන ඉස්සරහින් දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතනින්. අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ සමාගම් ලිස්ට් එකෙන් එක සමාගමක් තෝරගන්න එක. ඊට පස්සේ අන්නේ තෝරගත්ත සමාගමේ account එකක් හදන්න ඕන. මේ සමාගම් 16න් ඔයාලට කැමති සමාගමක් තෝරගන්න පුළුවන්. මම මේ සමාගම් 16ම account එකක් හදන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අද. මොකද ඒක ප්‍රායෝගික නැති හින්දා මම අද කියලා දෙන්නේ මම යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න තෝරගත්ත මූල්‍ය සමාගමේ account එකක් හදන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ගිණුමක් විවෘත කරන්නේ කොහොමද කියලා. ඔයාලා මම මේ තෝරගත්ත සමාගමම තෝරගන්න ඕනේ කියලා ගන්න නැහැ. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාගමේ සමාගමකට මෙන්න මේ ගිණුම් හදන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මම අද කියලා දෙන්නේ මම තෝරගත්ත සමාගමේ account එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට තෝරගත්ත මූල්‍ය සමාගම තමයි NDB Wealth Management කියලා කියන්නේ. ඉතින් ඔයාලට උනත් මෙන්න මේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න තෝරගන්න පුළුවන්. හොඳ මූල්‍ය සමාගමක් කියලා මට මෙන්න මේ NDB Wealth Management එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම මේ කම්පැනි එකම සිලෙක්ට් කරා කියලා ඔයාලත් මේ කම්පැනි එකම සිලෙක්ට් කරන්න ඕනේ කියලා ගන්න. හරි එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ NDB Wealth Management එකේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න පුළුවන් account එකක්. එහෙම නැත්නම් ගිණුමක් විවෘත කරන්නේ කොහොමද කියලා. මේක අපිට කරන්න තියෙන්නේ app එකකින්. ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එකක් වුණත් iPhone එකක් වුණත් මේ දෙකම මේ app එක support කරනවා. මෙයාලගේ app එකේ නම තමයි XApp NDB Wealth Management කියන එක. ඔයාලගේ තියෙන iPhone එක නම් ඔයාලට පුළුවන් App Store එකට ගිහිල්ලා මෙයාලගේ මේ app එක download කරගන්න. ඒ වගේම තමයි ඔයාලට තියෙන Android phone එක නම් ඔයාලට පුළුවන් Google Play Store එකට ගිහිල්ලා මෙයාලගේ app එක search කරලා download කරගන්න. මම මේක App Store එකෙන් download කරන්න අවශ්‍ය link එකයි Google Play Store එකෙන් download කරන්න අවශ්‍ය link එකයි දෙකම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට මේ link දෙකෙන් ඔයාගේ phone එකට ගැලපෙන link එක මොකක්ද කියලා බලලා ඒක click කරලා app එක ඔයාගේ phone එකට download කරලා install කරගන්න පුළුවන්. මම download කරලා install කරලා දෙන විදිහ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක සාමාන්‍ය දෙයක් හින්දා මෙයාලගේ මේ app එකේ user interface එකත් ගොඩක් සරලයි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මෙයාලා මේ user interface එක සරලව නිර්මාණය කරලා තියෙන්නේ. app එක දාගත්තට පස්සේ ඔයාගේ account එකක් හදාගන්න ඕන. අපි දැන් බලමු මේ app එක පාවිච්චි කරලා යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න අවශ්‍ය account එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි දැන් mobile phone එකේ screen එකට යමු. හරි ඔය NDB Wealth Management එකේ app එක දාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි app එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේකේ account එකක් හදාගන්න ඔයා app එක ඇතුළට මුලින්ම යන්න ඕන. app එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි account එකක් හදාගන්න ඕන හින්දා මුලින්ම මෙන්න මේ sign up කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට පේනවාද මෙන්න මෙතනින් පොඩියට අන්න ඒක ඔයා click කරගන්න ඕන. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් එයාලා අපෙන් විස්තර ටිකක් අහනවා. ඔයා මේ විස්තර ටික හරියට පුරවන්න ඕන. මුලින්ම මෙන්න මෙතනින් අහන්නේ ඔයාලගේ ෆෝන් නම්බර් එක. ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතන දාගන්න ඕන. ඔයාලගේ ෆෝන් එකේ මුලට එන බිංදුව නැතුව ඔයාලා මෙතන ෆෝන් නම්බරේ ටයිප් කරන්න. මොකද මෙතන ධන 94 ඉස්සරහට තියෙන හින්දා මම මගේ ෆෝන් නම්බරේ මේ විදිහට මෙතනින් ටයිප් කරගන්නවා. ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතනින් ටයිප් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක අපි වෙරිෆයි කරගන්න ඕන. ඒකට ඔයා මෙන්න මෙතන තියෙන වෙරිෆයි කියලා බටන් එකක් පේනවා නැති. අන්න ඒක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා එතනට දාපු ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා. OTP මැසේජ් එක. ඔයාලා මේ මැසේජ් එකෙන් එන OTP එක මෙන්න මෙතන ටයිප් කරගන්න ඕන. මම දැන් මගේ ෆෝන් එකට ආපු OTP එක මෙතන ටයිප් කරගන්නම්. ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් විදිහට ආපු OTP එක ඔයාලා මෙතන හරියට ටයිප් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් වැටෙනවා පේනවාද වෙරිෆයිඩ් කියලා. ඒ කියන්නේ අපි අපේ ෆෝන් නම්බර් එක හරියටම වෙරිෆයි කරගත්තා. ඊට පස්සේ අපිට පේනවාද මෙන්න මෙතනින් ඊමේල් එක ඇඩ් කරන්න තියෙනවා. ඔයාලා ඔයාලගේ ඊමේල් එක ඇඩ් කරගන්න. මම මගේ ඊමේල් එක ටයිප් කරගන්නම්. ඔයාලා ඊමේල් එක හරියට මෙතනට දාගත්තට පස්සේ ඔයාලා ෆෝන් නම්බරේ වෙරිෆයි කරගත්තා වගේම මෙතන ඊමේල් එකත් අපි වෙරිෆයි කරගන්න ඕන. ඒකට මෙන්න මෙතන තියෙනවා වෙරිෆයි කියලා බටන් එකක් ඊමේල් එකට යටින් අන්න ඒක ක්ලික් කරගන්න.
ඊට පස්සේ යාලා අපේ ඊමේල් එකට අපේ අර ෆෝන් නම්බරයට කලින් ආවා වගේ මැසේජ් එකක් ඒකේ තියෙන්නේ තර වගේම OTP එකක් අපි OTP එක මෙන්න මෙතන ටයිප් කරගන්න ඕන මම දැන් ඊමේල් එකට ගිහින් බලන්නම් මගේ OTP එක ආවද කියලා ඔයාලට පේනවාද මගේ ඊමේල් එකට මෙන්න මේ වගේ OTP එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලා ඒක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන OTP එක මතක තියාගෙන ගිහිල්ලා අතන ටයිප් කරන්න මගේ තියෙන 840යි 833 ඔයාලගේ තියෙන මේක නෙමෙයි වෙන එකක් ඇත්තේ ඔයාලට ආපේක ඔයාලා මතක තියාගෙන ගිහිල්ලා අතන ටයිප් කරන්න හරි අපි ඊමේල් එකට ආපු OTP එකත් හරියට ටයිප් කරගත්තට පස්සේ මෙන්න මෙතන වැටෙනවා verified කියලා. ඒ කියන්නේ අපි අපේ ඊමේල් එකත් සාර්ථකව verify කරගත්තා. ඊට පස්සේ අපේ user name එකක් අහනවා. ඔයාලට කැමති user name එකක් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. මම මගේ user name එක මෙතනින් ටයිප් කරනවා. ඔයාලට කැමති එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මේ user name එක දාද්දි හිස්තැන් තියෙන්න බෑ. අකුරුයි underscore එකයි විතරයි තියෙන්න පුළුවන්. මම මගේ නම ගහලා බලනවා මෙතන user name එක විදිහට මගේ නම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මගේ නම ගැහුවාන් පස්සේ මෙන්න මෙතන හරියක් වැටෙනවා. ඒ කියන්නේ මගේ මේ නම user name එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වෙන කෙනෙක් මීට කලින් මගේ නම user name එක විදිහට පාවිච්චි කරලා නැහැ. ඔයාලා සමහරවිට ඔයාලගේ නම මෙතන type කරාට පස්සේ user name already taken කියලා වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ user name එක මීට කලින් වෙන කවුරු අරගෙන තියෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන ටිකක් වෙනස් user name එකක් පාවිච්චි කරන්න. ඔයාලගේ නමයි අංකයක් හෝ ඔයාලගේ නමයි underscore එකයි අංකයක් වගේ දේවල් පාවිච්චි කරලා බලන්න පුළුවන්. මෙතන මෙන්න මේ හරි ලකුණු වැටෙනකම්. ඊට පස්සේ ඔයාලගේ මෙතනින් password එකක් අහනවා. ඔයාලට කැමති password එකක් දාගන්න පුළුවන්. මම මෙතනින් password එක type කරගන්න. ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන් password එක මෙතන type කරගන්න. මොකද අපිට මේ password එක ඕන වෙනවා app එකට නිතර log වෙද්දි. මම මේ විදිහට password එක type කරගත්තා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. ඔයාලා මේ password එක type කරද්දි එයාලා පල්ලෙහා නීති ටිකක් දීලා තියෙනවා. අන්න ඒ නීති වලට අනුකූලව තමයි ඔයාලා password එක type කරගන්න ඕන. මෙන්න මෙතන පහළ බලා ගන්න පුළුවන්. ඒ නීති ටිකක් තියෙනවා. පළවෙනි එකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ password එකේ අංකයක් තියෙන්න ඕන. අංක එකක් හෝ එකකට වැඩියෙන් තියෙන්න ඕන. ඒ වගේම තමයි password එක අනිවාර්යයෙන්ම characters 8ත් 20ත් අතර ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි password එක අනිවාර්යයෙන්ම capital ලකුරක් තියෙන්න ඕන. ඒ වගේම simple ලකුරක් තියෙන්න ඕන. ඒ වගේම තමයි විශේෂ සංකේතයක් තියෙන්න ඕන. විශේෂ සංකේතයක් කියලා කියන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. @ and වගේ සලකුණු දාන්න පුළුවන් hashtag එකක් වගේ. අන්න ඒ වගේ විශේෂ සලකුණක් දාගන්න ඕන password එකට. හරි දැන් ඔයාලා මෙන්න මෙතන ඒ වගේ password එක type කරගත්තට පස්සේ ඒ password එකම මෙන්න මෙතන පල්ලෙහාට type කරන්න ඕන. මම මෙතන type කරපු password එක මෙතන type කරගන්න. හරි අපි මේ password එක මේ තැන් දෙකේම type කරාට පස්සේ පහළට යන්න ඕන. ඒ විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් ඔයාලගේ NIC number එක ඉල්ලනවා. ඔයාලට ඔයාලගේ NIC number එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් driving license එක පාවිච්චි කරන්නත් පුළුවන්. passport එකක් තියෙනවා නම් passport එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන මගේ NIC number එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ID card එකේ number එක. ඔයාලට ඔයාලගේ ID card එකේ number එක add කරගන්න පුළුවන් මෙතනද. NIC number එක add කරලා තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලට තියෙන NIC කාඩ් එක නෙමෙයි NIC කොලයක් නම් අර NIC කාඩ් එක දෙනකල් ලංකාවේ තාවකාලිකව දෙන NIC කොලේ ඔයාලට අවුරුදු 18ට වැඩි නම් ඔයාලට ID කොලේ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට ID card number එකත් මෙතෙන්ට add කරගත්තට පස්සේ පහළ තියෙනවා මෙතන do you have a joint account request කියලා. මෙතනින් auto select වෙලා තියෙන no කියලා. ඔයාලේ no කියන එකම select කරලා තියලා මෙන්න මෙතනින් continue button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ message එකක් දෙනවා. මෙතනින් ඔයා no කියන button එක click කරන්න ඕන. මෙන්න මේක. continue button එක click කරගත්තට පස්සේ අපි මෙන්න මෙතෙන්ට එනවා. අපි මුලින්ම app එකට එද්දි තිබ්බ interface එකටම මෙතෙන්ට ආවම පස්සේ ඔයාලා මෙන්න මේ user name කියන තැනට අපි අර කලින් form එක පුරවද්දි user name එකක් දාගත්තේ. අන්න ඒ user name එක මෙතන type කරන්න ඕන. මම දාගත්තේ මගේ නම හින්දා මම ඒක මෙතනින් type කරනවා. ඊට පස්සේ අපි එතනදී password එකක් දාගත්තේ. අන්න ඒ password එක මෙන්න මෙතන type කරන්න ඕන. මම දාගත්ත password එක මෙතන type කරන්න. user name එකේ password එකයි මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන sign in කියලා තැඹිලි පාට බටන් එකක් අන්න ඒක click කරගන්න. ඒක click කරගත්තට පස්සේ ඔයාලගෙන් pin එකක් ඉල්ලනවා. ඔයාලට කැමති ඉලක්කම් 4ක pin අංකය මෙතනට දාගන්න පුළුවන්. හැබැයි මේ pin අංකය ඔයාලට හැමදාම මතක තියාගන්න පුළුවන් එකක් වෙන්න ඕන. මට කලින් කියන්න බැරි වුණා. ඔයා අතෙන්ට දාගත්ත password එකත් ඔයාලට හැමදාම මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලට මතක හිටින්න නැති ප්‍රශ්නයක් තියෙනවා නම් කොහෙද ලියලා හරි තියාගන්න. මොකද අපි හැමදාම app එකට log වෙද්දි අපිට මේ password එක අවශ්‍ය වෙනවා. එහෙනම් කොහෙද ලියලා තියාගන්න. password එක user name එක දෙකම මේ pin අංකෙත් කොහෙද ලියලා තියාගන්න. මම මෙතෙන්ට මට මතක තියාගන්න පුළුවන් pin අංකයක් ඇතුළත් කරගන්නවා ඉලක්කම් 4ක. ඔයාලට පුළුවන් එකක් add කරගන්න. ඔයාලා එකපාරක් එතෙන්ට මේ pin එක add කරගත්තාට පස්සේ ඔයාලගෙන් තව පාරක් මේ pin එක ඉල්ලනවා. ඔයාලා එතෙන්ට දුන්න pin number එක මෙතෙන්ටත් දෙන්න ඕන. මම ආයෙක type කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාලගේ biometric එක. ඒ කියන්නේ ඔයාලගේ phone එකේ face ID එක තියෙනවා නම් ඒක, එහෙම නැත්නම් fingerprint තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේ app එකට. ඔයා කැමති නම් මෙතනින් yes දෙන්න පුළුවන්. කැමති නැත්නම් no දෙන්න පුළුවන්. මම මෙතනින් මගේ face ID එක පාවිච්චි කරන්න මම කැමති හින්දා මෙතනින් yes දෙනවා. ඊට පස්සේ මෙතනින් allow කරගන්න. ඔයාලගේ මෙහෙම message එකක් ආවොත් විතරක්. ඊට පස්සේ මෙන්න මෙතනින් අහනවා අපි හදන්නේ individual account එකක්ද joint account එකක්ද කියලා. ඔයාලා මීට කලින් මේක account එකක් තිබිලා නැති හින්දා
ඔයාලා මෙන්න මෙතනින් ඉන්ඩිවිජුවල් account කියන එක select කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතනින් continue button එක click කරන්න. ඊට පස්සේ මෙතන get started කියලා තැඹිලි පාට button එකක් තියෙනවා. අන්න ඒක click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන අපිට විස්තර ටිකක් පුරවන්න තියෙනවා බලා ගන්න පුළුවන්. මුලින්ම මෙතන title කියලා section එකක් තියෙනවා. අන්න එතනින් ඔයාලා ඒක click කරලා ඔයාලගේ නමට ගැලපෙන title එක මෙතනින් select කරගන්න. මම මෙතනින් Mr කියන එක select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලගේ නමේ මුල් ලකුණු ටික ඉල්ලනවා. ඔයාලා ඔයාලගේ නමේ මුල් ලකුණු ටික මෙතෙන් දෙන්න. මම මගේ මුල් ලකුණු ටික මෙතන type කරනවා. මේ විදිහට මුල් ලකුණු ටික type කරගත්තාට පස්සේ මෙතන පහලින් ඉල්ලනවා ඔයාලගේ මුල් ලකුණු වලින් කියවෙන නම මෙතන ඇතුළත් කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට ඔයාලා මුල් ලකුණු ටික type කරගත්තානේ. අන්නේ මුල් ලකුණු වලින් කියවෙන නම මෙන්න මෙතන type කරන්න ඕනේ. මම මගේ මුල් ලකුණු වලින් කියවෙන නම මෙතන type කරගන්න. ඔයාලා ඔයාලගේ මුල් ලකුණු වලින් කියවෙන නම මෙතෙන්ට add කරගත්තාට පස්සේ මෙතන ඊට පස්සේ පහලින් ඉල්ලනවා ඔයාලගේ surname එක. මම මගේ surname එක මෙතෙන්ට add කරගන්න. ඔයාලා ඔයාලගේ surname එක add කරගත්තාට පස්සේ මෙතන පහලින් ඉල්ලනවා ඔයාලගේ ස්ටේට්මන්ට් එකේ තියෙන්න ඕන ඔයාගේ නම. ඔයාලා මෙතනින් ඔයාගේ නමේ කොටසක් හෝ ඔයාගේ ස්ටේට්මන්ට් එකේ ඇඩ් වෙන්න ඔයා කැමති නම දාගන්න පුළුවන්. මම මෙතනින් මගේ නම type කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ gender එක අහනවා. ඔයාලා ඔයාලගේ gender එක select කරගන්න. මම male කියලා තෝරනවා. ඊට පස්සේ gender එකට පහලින් ඔයාලගේ birthday එක ඉල්ලනවා. මම මගේ birthday එක මෙතන type කරගන්නවා. birthday එකට පහලින් අපේ nationality එක අහනවා. ඔයාලා මෙතනින් ඔයාලගේ nationality එක තෝරන්න. මම මෙතනින් ශ්‍රී ලංකන් කියලා තෝරනවා. ඔයාලත් ඒක තෝරගන්න. nationality එකත් ඔයාලා add කරගත්තට පස්සේ ඊට පහලින් ඔයාලගෙන් අහනවා residency status කියලා. ඒ කියන්නේ ඔයාලා පදිංචිද නැද්ද කියලා ශ්‍රී ලංකාවේ. ඔයාලා මෙතනින් පදිංචි නම් පදිංචි කියලා දෙන්න ඕන. පදිංචි නැත්නම් මෙතන non resident දෙන්න ඕන. මම මෙතන පදිංචි හින්දා resident දෙනවා. ඊට පස්සේ ඊට පහලින් ඔයාලගේ මෙතනින් ඔටෝම ඔයාලගේ ID card number එක add වෙලා තියෙනවා. මොකද අපි අර කලින් අතන ෆෝම් එක පුරවද්දී අපේ ID card number එක add කරපු හින්දා මෙතෙන්ට ඒක ඔටෝම ඇවිල්ලා තියෙනවා. ඊට පහලින් ඔයාලගේ අම්මගේ නම අහනවා. ඒ කියන්නේ අම්මගේ විවාහයට පෙර නම. ඔයාලා මෙතනින් ඔයාලගේ අම්මගේ විවාහයට පෙර නම type කරගන්න. අම්මගේ විවාහයට පෙර නම type කරගෙන ටිකක් පහළට යද්දී ඔයාලගේ මෙතනින් ටික් දෙකක් දාගන්න තියෙනවා. අන්නේ ටික් දෙකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තැඹිලි පාට බටන් එකක් තියෙනවා continue කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනින් අපේ තව විස්තර ටිකක් අහනවා. අපි ඒ ටිකත් පුරවගමු. මෙතනින් ඔයාලගේ ඇඩ්‍රස් එකේ line 1 එක අහනවා. එතෙන්ට ඔයාලගේ ඇඩ්‍රස් එකේ line 1 එක දෙන්න. ඒ කියන්නේ පළවෙනි පේලිය. මම මෙතනින් මගේ ඇඩ්‍රස් එකේ පළවෙනි පේලිය type කරගන්නවා. ඊට පස්සේ මෙතනින් line 2 එක අහනවා ඇඩ්‍රස් එකේ. ඔයාලගේ ඇඩ්‍රස් එකේ දෙවෙනි පේලිය මෙතන type කරගන්න. ඇඩ්‍රස් එකේ පේලි දෙකකට කළා තමයි මෙතන type කරගන්න ඕන සරලව කිව්වොත් එහෙම. ඊට පස්සේ ඊට පහලින් මෙතනින් ඔයාලගේ country එක අහනවා. ඔයාලා country එක select කරගන්න. මම මෙතනින් ශ්‍රී ලංකාව කියලා select කරනවා. ඊට පස්සේ පහලින් ඔයාලගේ district එක අහනවා. මෙතනින් ඔයාලගේ district එක select කරගන්න. මම මෙතනින් Kandy කියලා select කරනවා. ඔයාලා ඔයාලගේ district එක select කරගන්න. ඊට පහලින් ඔයාලගේ town එකේ නම අහනවා. මෙතනින් ඔයාලගේ town එකේ නම type කරගන්න. town එකේ නමට පහලින් ඔයාලගේ zip code එක අහනවා. ඔයාලා ඔයාලගේ post office එකේ zip code එක දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා type කරන්න ඔයාලගේ zip code එක මොකක්ද කියලා. උදාහරණයක් විදිහට මට පූජාපිටියේ zip code එක ඕන නම් මම Google එකට ගිහිල්ලා type කරන්න ඕන පූජාපිටිය zip code කියලා. එහෙම නැත්නම් පූජාපිටිය postal code කියලා. ඊට පස්සේ ඔයාලට වැටෙනවා ඔයාලා type කරපු නගරයට අදාළව zip code එක. අන්නේ zip code එක ඔයාලා මෙතන type කරන්න ඕන. මම මගේ post office එකේ zip code එක මෙතන type කරගන්න. ඊට පස්සේ මෙතනින් තව ටිකක් පහළට යද්දී ඔයාලගේ fax number එකක් අහනවා. office phone number එකක් අහනවා. residential phone number එකක් තියෙනවා නම් ඒක අහනවා. මේ ටික පුරවන එක අනිවාර්ය නැහැ. ඒ හින්දා මම මේක පුරවන්නේ නැතුව මෙතන continue button එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාලගෙන් අහනවා ඔයාලා ඉන්වෙස්ට් කරන ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා. ඔයාලා මෙතනින් මෙතන ක්ලික් කරලා ඔයාලගේ ඔබ්ජෙක්ටිව් එක තෝරන්න පුළුවන්. ඔයාලා මෙතන ඔබ්ජෙක්ටිව් කීපයක් තියෙනවා. ඔයාලා ඉන්වෙස්ට් කරන අරමුණට අනුව මෙතනින් ඔයාලගේ ඔබ්ජෙක්ටිව් එක තෝරන්න පුළුවන්. මම මෙතනින් ඉන්කම් ජෙනරේෂන් කියන එක තෝරනවා. ඔයාලා කැමති එකක් තෝරගන්න පුළුවන්. ඔයාලා එතනින් ඔබ්ජෙක්ට් එක තෝරගත්තට පස්සේ මෙන්න මෙතනින් අහනවා ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් amount කියලා. ඒ කියන්නේ ආරම්භයේදී කීයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. මේකේ මට මතක විදිහට අවම වශයෙන් ආයෝජනය කරන්න රුපියල් 5000ක් ඔයාලඟ තියෙන්න ඕන. ඔයා මෙතන type කරගන්න. ඔයා මුලින්ම ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන මුදල මම මෙතන උදාහරණයක් විදිහට 20000ක් කියලා දාගන්න. ඊට පස්සේ මෙතන පහලින් අහනවා expected future investment amount කියලා. මෙතෙන්ද ඔයා අනාගතයේදී කීයක් මේක ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා දාගන්න ඕන. මම මෙතන උදාහරණයක් විදිහට 100000ක් දාගන්න. අනාගතයේදී ඔයා අනිවාර්යෙන් මේ මුදල ආයෝජනය කරන්න ඕන කියලා ගන්න. දල වශයෙන් අපි මේක ලබා දෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් අහනවා source of your wealth කියලා. ඒ කියන්නේ ඔයා මේකේ ආයෝජනය කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. ඔයාලා මෙතනින් drop down එක select කරලා මෙතනින් ඔයාලා සල්ලි හොයාගන්න විදිහ තෝරන්න පුළුවන්. ඔයා ජොබ් එකෙන් හොයාගත්ත සල්ලි මේකේ ආයෝජනය කරනවා නම් ඔයාලා මෙතනින් මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා බිස්නස් එකෙන් එන සල්ලි මේකේ ආයෝජනය කරනවා නම් මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා ඉතුරු කරගත්ත සල්ලි මේකේ ආයෝජනය කරනවා නම් ඔයාලා මෙන්න මෙතනින් මේක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අයිති වෙනස් සල්ලි ටිකක් ආයෝජනය කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේක සිලෙක්ට් කරන්න. ඔයාලට මේ එකකින්වත් නැතුව වෙන ක්‍රමයකින් සල්ලි එනවා. උදාහරණයක් විදිහට ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක්. ඔයා ආයෝජනය කරන්න ඔයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි එන සල්ලි වලින් එහුනොත් ඔයාලට පුළුවන් මෙතනින් අද කියලා සිලෙක්ට් කරන්න. ඔයාලා මෙතන සිලෙක්ට් කරන එක අනුව ඔයාලා මෙතන පහළ පුරවන්න තියෙන විස්තර ටික වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා මෙතන employment select කරොත් ඔයාලා මෙතන පුරවන්න තියෙන employment එකට අදාළ විස්තර. ඊට පස්සේ ඔයාලා මෙතන business කියන එක select කරොත්
ඔයාලා මෙතන පහළ පුරවන්න තියෙන බිස්නස් කියන එකට අදාළව විස්තර ටික. ඒ වගේ මට මෙතන ඔක්කොම සිලෙක්ට් කරලා පුරවන්න කියලා දෙන්න විදියක් නැහැ. උදාහරණයක් විදිහට ඔයා කියමුකෝ මෙතන බිස්නස් කියන එක සිලෙක්ට් කරා කියලා. ඔයා මෙහෙම පහළට ගිහිල්ලා මේ ටික පුරවන්න ඕන. මෙන්න මෙතනින් රතු පාට තරුවක් වැල්ලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේකට මොකක් හරි එකක් පුරවන්න ඕන. මෙන්න මේ වගේ රතු පාට තරුවක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන ටින් නම්බර් එක මෙතන ඇඩ් කරන්න තියෙනවා. හැබැයි ටින් නම්බර් එක ඉස්සරහින් ඔයාගේ තරුවක් ඉල්ලලා නැහැ. ඒ කියන්නේ ඔයා ටින් නම්බර් එක ඇතුළත් කරන්න අනිවාර්ය නැහැ. අන්න ඒ වගේ මෙතන තරුවක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙතන අහලා තියෙන විස්තරේ පුරව ගන්න ඕන. මම දැන් තෝරන්න ගියේ මෙතනින් මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් සේවිංස් කියන එකනේ. අන්න ඒක සිලෙක්ට් කරාම පස්සේ ඔයාලට වෙනවා මෙතන පල්ලෙහින් හැම එකටම තරුව ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතන පුරවන එක අනිවාර්ය නැහැ. ඔයාලට අදාළ එක මෙතන සිලෙක්ට් කරලා මේ ටික පුරව ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට ඒකට පහලින් පේනවා මෙන්න මෙතනින් ඔයාලගේ ඇනුවල් ඉන්කම් එක. ඒ කියන්නේ වාර්ෂික ආදායම. ඔයාලා මෙතනින් ලක්ෂ 5 ලක්ෂ 10ක් අතර නම් මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ලක්ෂ 10ක් කෝටියක් අතර නම් ඔයාලට මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලගේ වාර්ෂික ආදායම කෝටියටත් වඩා වැඩි නම් ඔයාලට මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතනින් උදාහරණයක් විදිහට මෙන්න මේක සිලෙක්ට් කරලා පහළට යනවා. ඊට පස්සේ මම අර කලින් කිව්ව විදිහටම මෙන්න මෙතන රතු පාට තරුවක් නැහැ. මොකද මම මෙන්න මෙතන සේවිංස් කියන එක සිලෙක්ට් කරපු හින්දා ඔයාලා වෙන එකක් සිලෙක්ට් කරන සමහරවිට මෙතන තරු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම මේක පුරවන්න ඕන. දැන් මම මෙතන රතු පාට තරු නැති හින්දා මේක පුරවන එක අනිවාර්ය නැති හින්දා මම මේක පුරවන්න නැතුව පහළට ගිහිල්ලා මෙන්න මෙතනින් කන්ටිනියු කරනවා. ඊට පස්සේ එතනින් කන්ටිනියු කරාට පස්සේ මෙතනින් අපේ බැංකු විස්තර අහනවා. මේකට ඔයාලට මේ වෙද්දි බැංක් account එකක් තියෙන්න ඕන. ඔයාලට මෙතනින් බැංකුවේ නම තෝරන්න පුළුවන් මෙතන සිලෙක්ට් කරලා. මට තියෙන සම්පත් බැංක් එකේ account එකක් ඉඳලා මම මෙතනින් සම්පත් බැංක් කියන එක සර්ච් කරලා සම්පත් බැංක් කියන එක තෝරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලගේ බැංක් එකේ බ්‍රාන්ච් එක තෝරන්න ඕන. මගේ බ්‍රාන්ච් එක තියෙන්නේ පූජාපිටිය කියලා. මම ඒක මෙතන සර්ච් කරලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ මෙතනින් account number එක අහනවා. ඔයාලගේ බැංක් account එකේ account number එක ඒක ඔයාලා මෙතෙන් ඇඩ් කරගන්න ඕන. මම මෙතන මගේ බැංක් account එකේ account number එක ඇඩ් කරගන්නවා. account number එක මේ විදිහට මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඊට පහලින් අහනවා account holders name කියලා. ඒ කියන්නේ ඔයාලගේ bank account එකේ තියෙන නම. ඔයාලගේ account එකේ අයිතිකාරයාගේ නම. මම මෙතෙන් ඇඩ් කරේ මගේ bank account එකේ හින්දා මම මෙතන මගේ bank account එකේ තියෙන නම ඇඩ් කරනවා. ඒ කියන්නේ මගේ නම. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලගේ බැංකු විස්තර ටික ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා continue කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් විස්තර ටිකක් අහනවා. මම මේ විස්තර ටික මේ විදිහටම තියලා continue කරනවා. ඔයාලට කැමති නම් මේ ටික කියවලා බලන්න පුළුවන්. මෙන්න මේ තැඹිලි පාට බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ අපේ ID කාඩ් එකේ ෆොටෝ එකක් ඉල්ලනවා. මෙන්න මේ ක්ලික් කරලා අපිට ID කාඩ් එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේ තමයි මෙන්න මේ ක්ලික් කරලා ID කාඩ් එකේ පිටිපස්ස පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. මම අර කලින් කිව්වා වගේම ඔයාලඟ තියෙන ID කොලයක් නම් ඒ කියන්නේ අර ලංකාවේ අලුතෙන් ID ගන්න අයට තාවකාලිකව දෙන ID කොලේ තියෙන්නේ කාඩ් නැති හින්දා. අන්න ඒ කොලේ තියෙනවා නම් ඒ කොලේ උනත් මෙතෙන්ට ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ඒක ඇඩ් කරන විදිහ මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මෙන්න මේ ක්ලික් කරන්න ඕන ඔයාලට ID කාඩ් එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ටේක් ෆොටෝ කියලා බටන් එකක් එනවා. අන්න ඒක ක්ලික් කරපුවාම ඔයාලගේ කැමරා එක ඔන් වෙනවා. කැමරා එක ඔන් කරලා ඔයාලට ඒක හරහා ෆොටෝ එකක් ගන්න මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාගේ මෙතනින් ID කාඩ් එක ඉස්සරහා පැත්තට අල්ලලා මෙතනින් කැප්චර් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරපුවාම මෙතනින් ඔයාලා ගහපු ෆොටෝ එක හරියද බලලා ෆොටෝ එක හරියනම් මෙතනින් අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරපුවම පස්සේ ඔයාලා මෙතෙන්ට එනවා. මෙතන පේනවාද අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක පෙන්නනවා. ID කාඩ් එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා මෙතනින් ID කාඩ් එකේ පිටිපස්ස පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකත් කරන්න තියෙන මේ විදිහම තමයි මෙන්න මෙතන ක්ලික් කරලා ඊට පස්සේ ID කාඩ් එකේ පිටිපස්ස පැත්තේ ෆොටෝ එකත් මෙතනට අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන rare image of NIC කියලා වැටි. ඒක අප්ලෝඩ් කරගත්තා නම් ඔයා හරියට ඊට පස්සේ ඒකත් අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙතන පල්ලෙහාන් ඉල්ලනවා ඔයාලගේ bank confirmation document එකක්. ඒ කියන්නේ අපි අර කලින් අපේ බැංකු විස්තර ඇඩ් කරගත්තානේ. අන්න ඒ බැංකු විස්තර confirm කරන්න අපි මෙතන document එකක් ඇඩ් කරන්න ඕන. ඔයාලා මෙතන ඇඩ් කරන්න ඕන ඔයාලගේ බැංකු පොතේ පළවෙනි පිටුවේ තියෙන ඔයාගේ නමයි, බැංකුවේ branch එකයි, බැංකුවේ code එකයි, අන්න ඒ ටික තියෙන විස්තර ටික අන්න ඒ පිටුවේ ෆොටෝ එක කොහොමද මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕන. ඒක කරන්න තියෙන්නේ අපි අර ID කාඩ් එකේ ඉස්සරහ පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරපු විදිහමයි. ඔයාලා මෙන්න මේ ක්ලික් කරලා ඒක ඇඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ එතන පහලින් තියෙන ඔයාලට පේනද මෙතන අපේ ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරන්න. ඒක ඇඩ් කරන එක අනිවාර්ය නැහැ. ඔයා කැමති නම් තමයි කරන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ඔප්ෂනල් කියලා. ඒ කියන්නේ ඔයා කැමති නම් තමයි ඔයාලා අප්ලෝඩ් කරන්න තියෙන එක. මම මේ වෙලාවේ ඒක අප්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම ටික ඇඩ් කරගත්තාට පස්සේ ඔයා මෙතනින් continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් මේ උඩ තියෙන ටික් දෙකක් අන්න ඒ දෙක දාගන්න. ඊට පස්සේ මෙතන පහලින් අපේ අත්සනේ ෆොටෝ එකක් ඉල්ලනවා. ඔයාගේ අත්සන සුදු පාට කොලයක ලියලා ෆොටෝ එකක් ගහලා මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. මම මගේ අත්සන සුදු පාට කොලයක ලියලා මෙතනට අප්ලෝඩ් කරනවා. මෙන්න මේක ඔබලා ඊට පස්සේ ඔයාලගේ අත්සන හරියට අප්ලෝඩ් කරනවා. මෙන්න මෙතනින් මේ වගේ එකක් වැටලා තියෙන්න ඕන. ඔයාලට අත්සන බලන්න ඕන නම් මෙන්න මේ මෙතන ක්ලික් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන continue කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. එතනින් පෙන්නන්නේ අපි අර කලින් පුරවගත්ත විස්තර ටික. ඔයාලා මෙතනින් බලන්න පුළුවන්. ඒ ටික හරියද කියලා. මම මේ වෙලාවේ ඒක බලන්න යන්නේ නැහැ. මෙන්න මෙතන පහළ තියෙනවා done කියලා බටන් එකක් තැඹිලි පාටින් අන්න ඒක ක්ලික් කරන්න ඕන. මෙතනින් continue බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් අපි අපේ මීටින් එකට වෙලාවක් දෙන්න ඕනේ. ඒ කියන්නේ යාලා අපිට මීටින් එකක් දාලා අපේ වීඩියෝ වෙරිෆිකේෂන් එක කරගන්න. ඒ කියන්නේ අපිට දැන් යාලා භෞතිකව හම්බෙන්න බෑනේ. අපි ඔන්ලයින් account එක හැදුවේ. ඒ හින්දා යාලා අපිට මීටින් එකක් දාලා අපේ account එක වෙරිෆයි කරගන්නවා. අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතනින්
දින 3ක් තියෙනවා. මේ දින 3න් කැමති දිනයක් තෝරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අද රෙකෝඩ් කරන්නේ පෙබරවාරි 4 වෙනිදා. ඒතකොට මට පෙබරවාරි 5, 6, 9 කියන දින 3 යාලා දීලා තියෙනවා. මේ දින 3න් කැමති එකක් අපි තෝරලා කැමති වෙලාවක් තෝරන්න ඕන. ඊට පස්සේ යාලා අපිට link එකක් දෙනවා. ඒ link එක click කරලා අපි මේ meeting එක join වුණාම පස්සේ අපිට කරන්න දේවල් ටිකක් කියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපේ ID card එක කැමරාවට අල්ලන්න වගේ සරල දේවල් ටිකක් කියනවා. ඒ ටික කරාම පස්සේ අපිට අපේ account එක verify කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන පෙබරවාරි 5 වෙනිදාට අදාළව හැම time slot එකක්ම මෙතන select වෙලා තියෙන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන time slot එක වටේට අලු පාට වෙලා තියෙනවා නම් ඒ කියන්නේ highlight වෙලා වගේ තියෙනවා නම් ඒ time slot එක select වෙලා තමයි තියෙන්නේ. කට්ටිය ගොඩක් අය හෙට time slot ටික select කරලා තියෙනවා. එහෙනම් මම යනවා පෙබරවාරි 6 වෙනිදා මට time එකක් select කරන්න පුළුවන් බලන්න. ඊට පස්සේ පේනවා මෙතන පෙබරවාරි 6 වෙනිදා time slot ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මම එතනින් මෙන්න මෙතන 2:10ත් 2:20ත් අතර වෙලාව තෝරනවා. ඔයාලට කැමති එකක් select කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් continue තෝරනවා. හරි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ app එක ඇතුළට එනවා. මෙතනින් අපේ document verification එක pending කියලා වැටෙනවා. ඒ කියන්නේ අපේ රටෙන්ට අපේ ID card එකේ photo එහෙම add කරන්නේ. NDB wealth management එකේ ඉන්න කට්ටිය අපේ document ටික හරිද කියලා check කරනවා. ඔයාලගේ මොකක් හරි වැරද්දක් තිබ්බොත් එයාලා අපිට ආයෙක email එකක් විදිහට දැනුම් දෙනවා. සමහර කෙනෙක්ට මේක එකපාරින්ම approve වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේක email එකකින් මොකක් හරි ප්‍රශ්නයක් කියලා message එකක් එන්න පුළුවන්. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට එන ප්‍රශ්න වෙනස්. ඔයාලගේ email එක ගැන සැලකිල්ලෙන් ඉන්න මොකක් හරි email එකක් ආවොත් ඒක හොඳට කියවන්න. ඔයාලට මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් NDB wealth management එකේ hotline එකට කතා කරන්න. මම ඒ hotline number එක දැන් මෙතනින් ඉස්සරහින් දාන්න. මට මතක විදිහට එයාලගේ hotline number එක තමයි 1360 කියන්නේ. ඔයාලට මේ 1360 number එකට කතා කරලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලා එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා video verification එක කියලා. video verification එක කියන්නේ මම අර කලින් කිව්ව meeting එක. එයාලා අපිට meeting එකක් දානවා. ඔයාලට පේනවා මෙන්න මෙතන video verification on කියලා දාලා අපි අර කලින් select කරපු දිනේ වෙලාව මෙන්න මෙතන පෙන්නනවා. මම සිලෙක්ට් කරේ පෙබරවාරි 6 වෙනිදා දවල් 2:10ත් 2:20ත් අතර. ඔයාලා කරන්න ඕන ඒ අදාළ වෙලාවට මෙතනට log වෙලා මෙන්න මෙතන තියෙනවා click here for video verification කියලා අනේ click කරගන්න ඕන. දැන් මම හෙට මේ අනිද්දානේ පෙබරවාරි 6 වෙනිදා දවල් 2:10ට මේ app එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ click කරන්න ඕන මම. එතකොට මාව යාළුවගේ meeting එක ඇතුළට යනවා. ඊට පස්සේ යාළුවා මගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මට තියෙන්නේ ඒ ටික උත්තර දෙන්න. ප්‍රශ්න ටිකක් මම නෙමෙයි ඒක. උදාහරණයක් විදිහට මට කරන්න තිබ්බේ මගේ ID card එක ඉස්සරහට පෙන්නලා කැමරාවට අල්ලන් ඉන්න. ඒ වගේ සරල ගොඩක් friendly විදිහට යාළුවා අපිත් එක්ක කතා කරනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දැන් අපි අපේ account එක හදාගන්න මූලික ටික කරලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන අර video verification එක කරගෙන අපේ account එක verify කරගන්න එක. මම අර කලින් කිව්වා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලගේ hotline number එකට කතා කරන්න. මම මෙතන ආයෙ දාන්න ඉස්සරහින් hotline number එක. හරි මෙන්න මේ විදිහට තමයි අපි unit trust වල ආයෝජනය කරන්න අවශ්‍ය account එකක් මෙන්න මේ NDB wealth management කියන එකේ හදාගත්තේ. ඔයාලා එහෙනම් මම කලින් කිව්ව විදිහටම video verification එක කරලා ඔයාලගේ account එක verify කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඔයාලා මේ app එක verify කරගත්තට පස්සේ මේ app එක පාවිච්චි කරලා මේ app එක හරහා unit trust වල ආයෝජනය කරන්නේ කොහොමද කියලා. කලින් වීඩියෝ එක කරාට පස්සේ ගොඩක් අය මට message දාලා තිබ්බා account එකක් හදන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඔන්න එහෙනම් අපි අද account එකක් හැදුවා. ඔයාලා දැන් account එක verify කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මම කලින් කිව්වා වගේම unit trust වල ආයෝජනය කරන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ ලිස්ට් එක දාලා මගේ channel එකේ playlist එකක් හදලා තියන්නම්. ඔයාලට මගේ channel එකට ගිහිල්ලා playlist කියන tab එකට ගියොත් බලා ගන්න පුළුවන් වෙයි මේ playlist එක. මම මේ playlist එකේ title එක unit trust කියලා දාලා තියන්න. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.